සම්බුලා මාගේ මේ කුණු ශරීරයෙන් හමන දුර්ගන්ධය මටවත් ඉවසිය නොහැකි. මම තවදුරටත් මාලිගයේ රැඳී සිට ඔබ අපහසුවට පත් කරන්නේ හිමියනි, එසේ පවසන්න එපා. සැපේදී මෙන්ම දුකේදීත් ඔබ පසුපසින් සිටීම මගේ යුතුයකමයි. ඔබ වනයේට යනවා නම් මාත් ඔබ සමග එනවා. මම ඔබට උපස්ථාන කරන්නම්. වනයේ ඊටා දරුණුයි සම්බුලා. වන සතුන්ගෙන් සහ රකුසන්ගෙන් පිරුණු ඒ පරිසරය ඔබට ඔරොත්තු දෙන එකක් නැහැ. මේ මුගයන්ගෙන් පිරුණු වනය සැපපිරි මාලිගයට වඩා මට වටිනවා ඔබ මා සමග සිටිනවා නම්. කරුණාකර මට ඔබ සමග එන්නට අවසර දෙන්න. ඔබ සුන්දර ස්ත්‍රිය. ඔබ වැනි රූප ශෝභාවකින් යුත් තැනැත්තියක් මේ මූසල වනයේ කරන්නේ කුමක්ද? මේ මහලු රෝගියා හැරදමා මා සමග එන්න. මම ඔබව මගේ අගබිසව කරගන්නම්. අදදම රාක්ෂයෙක් වූ ඔබ පතිභක්තිය රකින්න බිරිඳකගේ අගේ දන්නේ නැහැ. මාගේ ස්වාමියා රෝගී වුවත් ඔහු මට දෙවියෙකු හා සමානයි. ඔබ සම්බුලා පළතුරු නෙලීමට ගිය ඔබ අද මෙතරම් ප්‍රමාද වුණේ ඇයි? සැබවින්ම පවසන්න. ඔබ වනයේ වෙනත් අයෙකු සමග කාලය ගත කළා නේද? හිමියනි, එසේ සෑ කරන්න එපා. මා එන මගදී රාක්ෂයෙකුට හසු වී මාගේ ජීවිතේ පවා අනතුරේ වැටුණා. ඔබ කෙරෙහි වූ භක්තිය නිසාමයි මා නැවත ආවේ. ඔබ පවසන දේ මට විශ්වාස කළ නොහැකි. ස්ත්‍රීන්ගේ සිත මිරිඟුවක් වැනි. මම ඔබව විශ්වාස කරන්නේ කෙසේද? ඔබ පවසන දේ සියල්ලම බොරුවක් බව මම දැනගන්නෙමි. සත්‍යය මා වෙත සැඟවී තිබේ. ස්වාමීනි, මා පවසන දේ සත්‍ය බව ඔප්පු කිරීමට මම සත්‍ය ක්‍රියාවක් කරන්නම්. මා මේ වනයේ ගත කළ කාලය පුරා මාගේ සොත්තිසේන ස්වාමියා හැර වෙනත් කිසිදු පුරුෂයෙකු පිළිබඳව සිතින් හෝ කාම අදහස් ඇත. ඒ සත්‍යයේ බලෙන් මාගේ ස්වාමියාගේ මේ දරුණු කුෂ්ඨ රෝගය සුවපත් වේවා. එසැනින් කුමරුගේ ශරීරයේ රන්වන් පැහැවී රෝගය සුව වේ. මෙය ඊටමත් ආශ්චර්යමත් සිදුවීමක් වන අතර සම්බුලා මට සමා වෙන්න. මා තුළ වූ සැකේ නිසා මම ඔබට බොහෝ රිදෙව්වා. ඔබ වැනි උතුම් කාන්තාවක් මාගේ බිරිඳ වීම මකල හිමියනි, ඔබ සුවපත් වීම පමණයි මට වටින්නේ. ඔබ කෙරෙහි මාගේ හදවතේ කිසිදු අමනාපයක් නැත. සම්බුලා ඔබ වැනි උතුම් කාන්තාවක් මාගේ බිරිඳ වීම මා කළ ලොකුම පිනක්. අපි දැන් නැවත බරණැස් නුවරට ගොස් දැහැමෙන් රාජ්‍ය කරමු. අපගේ ජීවිතයේ නව පරිච්ඡේදය ආරම්භ කරමු.